හෙලෝ යාළුවනේ මේක මගේ චැනල් එකෙන් ගෙන දෙවෙනි බ්ලොග් වීඩියෝ එක. ඉතින් මේක අපි වෙසක් දවසේ ගිය බ්ලොග් එකක්. ඉතින් එඩිට් කරගන්න පරක් වුණ නිසා දාන්න පරක් වුණා. දිව මතුරක්සේ තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොමු හද. ඉතින් අපි ටික මුලින්ම ගියේ දෙමටමල් විහාරය බලන්න. ඔයාලා දෙමටමල් විහාරය ගිහින් තියෙනවද? ගිහින් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ගිහින් නැති අයට කියන්න තියෙන්නේ මේ දෙමටමල් විහාරය තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ. මේ දවස්වල අවුවේ රස්නෙත් එක්ක ගල් රත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අපි කකුල් පිච්චි හරි දෙමටමල් විහාරේ චෛත්‍ය වන්දනා කරලා ආවා. ඉතින් මේ තියෙන්නේ දෙමටමල් විහාරේ බෝධීන් වහන්සේ. ඉතින් අපට දෙමටමල් විහාරයේදී බීම දන්සලකුත් හම්බ වුණා. දෙමටමල් විහාරයට ගිහින් ඉවර වෙලා අපි මේ යන්නේ මාලිගාවිල. මාලිගාවිල ගිහින් තියෙනවද? ගිහින් තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාගෙන යන්න. සුලකට වටිනා මව්වදනක්සේ සෙනෙහස ගලනා සමිදුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක්සේ. ඉතින් එදා වෙසක් පොය දවස නිසා මාලිගාවිල පන්සලේ මාර සෙනගක් තමයි හිටියේ. තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ. ඉතින් මාලිගාවිල ගිහින් ඇවිත් අපි ගියා තොරණක් බලන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වෙසක් පොය දවස ගෙවුනේ. ඉතින් තවත් ඉස්සරහට මේ වගේ බ්ලොග් වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සමිදුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල්